good morning. මම දන්නේ නැහැ ඉතින් මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන ඔයාලට good morning ද කියලා. ඉතින් ඔන්න අපිටත් good morning. උදේ පාන්දර ඇහැරුණා. බලන්නකෝ ඉතින් එළිය 4:45යි මේ වෙලාව. හැමදාම ඉතින් මේ වෙලාවට ඇහැරෙන්නෙත් නැහැ. මේ දවස්වල ඉතින් රස්නේ වැඩිනේ. ඊට පෙරේද වගේ දවසක නම් ඉතින් 2:45ට ඇහැරුණා. ඒ වගේ රස්නේ වැඩි දවස්වලට හස්බන්ඩ් වේලාසන ගෙදර එනවා උදේ පාන්දර වැඩ ගිහින්. ඉතින් ඔන්න හස්බන්ඩ් එයාගේ වැඩ ටික කරන අතරතුර මම මේ බුදුන්ට හඳුන්කුරක් පත්තු කරලා ප්‍රාර්ථනා කරන්නේ අද දවස අපි දෙන්නගෙම සුබ වෙන්න කියලා. ඉතින් මේ ප්‍රාර්ථනාව අද දවසට විතරක් නෙවෙයි හැමදාම උදේට එයා වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවක්. ඒ වගේම තමයි ඉතින් උදේ පාන්දරට පිරිත් දාන්නත් මං අමතක කරන්නේ නැහැ. බලන්නකො ඉතින් අපේ චූටි එයත් උදේ පාන්දර අපි නැගිටිනකොටම එයත් නැගිටලා. ඔන්න ඉතින් හස්බන්ඩ් තේ එකත් හැදුවා. මම්මගේ කොණ්ඩෙත් පීරගත්තා. ඔන්න ඉතින් දැන් හස්බන්ඩ්ට වැඩට යන්න වෙලාව හරි. ඔන්න දැන් වෙලාව 10:00 බලන්නකො ඉතින් අවුව රස්නේ. ඔන්න ඉතින් අපේ චූටියත් උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. දැන් තියෙන්නේ ඉතින් මට මගේ වැඩ ටික කරන්න තමයි. අපි දෙන්නගේ රෙදි ටිකක් සෝතලා ඊට පස්සේ තියෙන්නේ උයන්න. ඔයාලා දන්නවද මම මොනවද හිතුවේ කියලා? මම අද කහබතක් හදලා බිත්තර තම්බලා පරිප්පු හදලා සොයා මීට් තෙල් දාලා රස්පැණි අච්චාරුවක් හැදුවා. ඔහොම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. දැන් ඉතින් මම මගේ හස්බන්ඩ් එනකන් තමයි බලන් ඉන්නේ.